ඔළුවේ කැක්කුම කාටත් කොයි වෙලෙත් එනව නේද? ගෙදර ඉඳලා කරගන්න පුළුවන්. අත්බෙහෙත් ටිකක් කියලා දෙන්නයි හදන්නේ. මෙන්න පළවෙනි අත්බෙහෙත. වදකහ සිවංගුරු සමසමව අරගෙන මව්කිරි දමා අබරගෙන නනලේ ගාන්න. ඒ නනලේ ගාපු බෙහෙත් ටික විනාඩි 30කින් වගේ ඉවත් කරලා දාන්න. සීතලෙන් පරිස්සම් වෙන්න. කලාදුරු වල වේලගෙන කුඩු කරලා නාසයෙන් උරන්න. තල සහිත ලුණු සමසමව අරගෙන මීපැණි අබරගෙන නලලේ ගාන්න. ඔලිද කොළ ඉස්මට දෙහි ගෙඩියක ඉස්ම දාලා රත් කරගෙන නලලේ ගාන්න. ටික වෙලාවක් තියාගන්න. සුදු ලුණු පොතු උදු ඇට යක්වනස්ස සමසමව අරගෙන කොටාගෙන රෙදි කෑල්ලක ඔතා ගන්න. ඔතාගත්ත රෙදි කෑල්ලට ගින්දරෙන් දල්වා ගන්න. ඊට පස්සේ ඒකෙන් එන දුම පොඩ්ඩ නාසයෙන් උරන්න. කීප වතාවක් උරන්න. ඒ ඇති. මෙන්න තවත් ක්‍රමයක්. අඹ ඇට, අමු ඉගුරු, සුදු ලුණු සමසමව අරගෙන අබර ගන්න. ඒ බෙහෙත් ටික නල්ලට දාන්න. ඔය දැන් මම කිව්ව හැම ක්‍රමයක්ම වගේ හොඳයි. දරුණු හිස කැක්කුම් වලට පවා ඒ ක්‍රමවලින් එක ක්‍රමයක් පාවිච්චි කරන්න. වෙදපප්පගේ අලුත්තම වීඩියෝ දාපු ගමන් ගෙන්න ගන්න නම් පප්පගේ channel එක subscribe කරන්න. bell icon එකත් ඔබන්න. එතකොට තමයි වෙදපප්ප දාන අලුත්තම වීඩියෝ ඔයාලට බලන්න පුළුවන් වෙන්නේ. තෙරුවන් සරණයි.